අචින්ති නම් විභවතිත් ඕක තමයි ඉතින් හරියට ගත්තොත් එහෙම. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියන එක අම්මපා කියන මක්කලි ගෝසාලගේ දර්ශනවාදයක් තමයි ඉතින්. ඕනේ. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතේ එතකොට මේ නියතියකට යනවා වගේ දෙයක් නීතියකට යනවා වගේ. මේක ඒ කියන්නේ දැන් අද මේ බුද්ධ ආගමේ සමහර දේවල් එක්ස්ප්ලেইন කරන්නෙත් මේ සමාජයේ සමහර හාමුදුරුවෝ දන්නේ නැතුව මේ මක්කලි ගෝසාලගේ මේක තව උඹලගේ කර්ම විපාක. ඔය ඉතින් ගෙවලා ඉවර කරනකන් ඉන්න වෙනවනේ. දැන් කාගේ බනද? මක්කලි ගෝසාලේ. මක්කලි ගෝසාලගේ බන කියන්නේ දැන් ගොඩක් ධර්ම දේශන ආද්දින් ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. කෙමනකට ගියා වගේ තමයි. ආයේ මාළුන්ට එළියට එන්න බෑනේ. මිලිය ගිල්ලොත් ගිල්ලා. අපේ මේ ශ්‍රාවක පින්නතුන්ට කියන්නේ ඔයාලා කල්පනා කරලා බලන්න මේ නියතිවාදය තමයි අද ගොඩක් ධර්ම දේශනාවල කියන්නේ. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. මාළුන්ට වෙච්ච දේ තමයි. මාළුන්ට වෙච්ච දේ තමයි ඉතින්. දැන් ඔය ගාථාවේ අනිත් පද දෙක තමයි වෙන දේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියලා හිටියොත් ඉවරයි ජීවිතේ. ඒ නිසා තමන් උත්සාහවන්ත වෙලා දියුණු වෙන්න ඕනේ කියන එක තමයි අනිත් පද දෙකෙන් කිව්වේ. මොකද මේ පද දෙක ස්වාමීන් වහන්සේ සම්පූර්ණ ගාතාව මොකද්ද ඔක? නහි චින්තා මයා භෝගා ඉත්‍ත්‍යා පුරි සස්සවා කියලා. හරිද? මේකෙන් කියන දේ තමයි හිතන වෙන දේ මේ හිතා ගන්න බෑ හිතන දේ වෙන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම කවදාවත් ඒ කියන්නේ ශාස්ත්‍රීයත්වයකට මිනිස්සෙක්ට යන්න බෑ. දියුණුව කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ උත්සාහයත් එක්ක. අර විදියට හිතුවොත් එහෙම කෙනෙක්ගේ උත්සාහය වීරය කියන එක පිරිහෙනවයි කියන එක තමයි කියන්නේ. ඒකේ අවසාන ගාථා දෙක කවුරුත් කියන්නේ මේ මුල ගහලා දාලා ඒකත් එතකොට අර මක්කලි ගෝසාලගේ දෛවවාදයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දෛවේනේ. නියතිවාදයේ ඇතුලේ හැපැත්තේ කතා කරන්නේ දෛවය ගැන මොනවද? එතකොට ඒ දෛවය වෙනස් කරන්න බෑ කියලා කිව්වේ මක්කලි ගෝසාල. වීරය පෞරුෂය කියන දේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා තියෙනවා. අපේ මේ රටේ සමාජාර්ථික අර්බුදයක් තියෙනවානේ. ඒකෝ මේ සමාජාර්ථික අර්බුදය මේ ඇති උනේ කොහොමද කියන කාරණාව කියනවට වඩා මේ සමාජාර්ථික අර්බුදයෙන් මිරිකෙන තැලෙන පොඩියන මිනිසුන්ට කියන කාරණාව තමයි මේ කුඹලගේ දෛවය. මේ කුඹලගේ කර්ම විපාක. මේවා ඉතින් ගෙවලා ඉවර කරන්න ඕන. සංසාරේ පව් කරපු හින්දා මේ දුක් විඳිනවයි කියන එක මේ ඒ බණපද පැහැදිලිවම ගොඩ නැගුණේ මේ මක්කලි ගෝසාලගේ දර්ශනවාදයත් එක්ක. ඒක නිසා මේ ගොඩක් අය බුද්ධ ආගම කියලා සංසාරේ ප්‍රොමෝට් කරන අය, කියන සංසාරේ අලෙවි කරන අය අපේ මිනිස්සුන්ට සංසාර දුක් නිසා තමයි මෙහෙම දුක් විඳින්නේ කියලා. ඒගොල්ලෝ ඒ දේශපාලන සමාජ ආර්ථික අර්බුදය නෙවෙයි කියන්නේ. බල සංසාරේ පව් කරා දුක් විඳිනවයි කියන එක පැහැදිලිවම මක්කලි ගෝසාලගේ නීතිවාදය. ඉතින් එතකොට දැන් අපි බුදුබණ කියලා මොන බණ දහන්නේ? ලංකාවේ මිනිස්සු. මක්කලි ගෝසාලගේ දර්ශනවාදය. හැබැයි මේක වෙයි කියලා හිතලා වෙන්න ඇති බුදුහාමුදුරුවොත් මක්කලි ගෝසාල තමයි මේ ශාස්ත්‍රූරෝත්තර භයානකම ශාස්ත්‍රූවරයා කියලා කිව්වේ. අයමද? ඔව්. දරුණුම විවේචන ඉදිරිපත් කරේ මක්කලි ගෝසාලට. සාමාන්‍යයෙන් කල්පනා කරද්දී සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් යකෝ ඇත්තනේ කියලා වගේ. ඇත්තනේ. පොඩි චූර්ණයක් එනවනේ නේද? ඒක එනවනේ. ඔව්. හරිද? ඉතින් මේක පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දර්ශනයක් බවට පත් වුණා. මක්කලි ගෝසාලයි. ඉතින් අද නිසා ඉතින් හැමෝටම අචින්ති තම්බි බවද චින්ති තම්බි විනාශ වෙලා තියෙන්නේ දැන් ඉතින්. ඒක පව් ඉතින් ඇත්තට.